හායි කොහොමද? ඉතින් මේ මැංගුස් කාලෙනේ. මැංගුස් කාලෙට අපේ ගෙදර මොකද කරන්න කියලා බලමුද? ඉතින් මේ කට්ටියත් එක්ක එකතු වෙලා මේ ගස් නගිනවා. මේ මොනවද දන්නවද? මැංගුස් ගලන්න. මැංගුස් තාම ඉදිලත් නැහැ. එකක් දෙකක් දැකලා තමයි මේ හැමෝම ගස්වල නැගලා ඉන්නේ. පේනවද? අපේ ගෙදර චණ්ඩිය තමයි මුලින්ම උඩටම නැගලා තියෙන්නේ. ඉතින් කොල්ලයි පූසයි ගහට නැංගට අපේ බින්දුට ගහට නැග ගන්න බැරුව ඊරිසියාවෙන් තමයි මේ බලන් ඉන්නේ. එයාටත් ඉතින් ගහට නැග ගන්න පුළුවන් වුණා නම් බලන්න තිබුණා එයාගේ සෙල්ලම්. එයාට ගහට නැග ගන්න බැරි නිසා කේන්තියෙන් තමයි මේ ඉන්නේ. ඉතින් බින්දුයිමයි ගස් නගින්න බැරි නිසා පල්ලහැට වෙලා බලාගෙන ඉන්නවා. අපිට මැංගුස් ගෙඩියක් කොහොමද කන්නේ කියලා. බලන්නකෝ තාම මැංගුස් ඉදලා නැදි. මේ මැංගුස් ගෙඩි ඔක්කොම ඉදනකොට නම් අපිට ඉතින් ආසාවෙන් කඩන්න පුළුවන්. ඔන්නේ අතරේ මම දැක්ක පාත අත්තක ඉදිච්ච මැංගුස් ගෙඩියක් තියෙනවා. බින්දුගේ වගේ වාසනාවට පල්ලෙහෙන් ඉතින් අපිට කඩා ගන්න පුළුවන් මැංගුස් ගෙඩියක්. ඉතින් කාලා බලමුකෝ මැංගුස් ගෙඩියක් කොහොමද රස කියලා. දැක්කාම නම් රස පාටයි නේද යාළුවනේ. ඉතින් මේ මැංගුස් ගෙඩිය පිටිපස්සේ තියෙනවා අපේ මේ මැංගුස් ගෙඩිය ඇතුළේ මැංගුස් මද කීයක් තියෙනවද කියලා. අපිට ඒක මැංගුස් ගෙඩිය ඇතුළේ බලන්න කලින්ම දැනගන්න පුළුවන් මේක තියෙන්නේ කීයක්ද කියලා. මේ බලන්නකෝ මේ මැංගුස් ගෙඩි පිටිපස්සේ තියෙනවනේ. මෙතන 5යි කියලා තියෙනවා. ඉතින් ඇත්තටම මද 5ක් තිබුණා. ඉතින් මේ තමයි තියෙන්නේ අයියලා ගහ උඩදී කඩාගත්තේ මැංගුස් ටික. ඉතින් අපි මැංගුස් කඩන්න ගියාට මැංගුස් විතරක් නෙමෙයි කැඩුවේ. ඉතින් අපි තැඹිලිත් කඩාගත්තා. ඒ වගේම අන්නාසි කඩාගෙන තමයි අපි ගෙදර ආවේ. ඉතින් තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඕගොල්ලන්ව හම්බ වෙන්න එනකන් සතුටින් පරිස්සමින් ඉන්න.